Hello guys, welcome back to my channel. ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් guys අද අරගෙන ආවේ ඔයගොල්ලෝ දැක්කම පිස්සු හැදෙන ID පහක්. ඉතින් අපි බලමු මේ ID පහ මොනවද කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරන්න දෙනවා. අපි ඉක්මනට 5k ගහන්න ඕන guys. ඉතින් 5k ගහන්න තව සබ්ලා 2000ක් වගේ තමයි අඩු මට මතක විදියට. ඉතින් ඒක අපි subscribe කරලා support එකක් දෙන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකේ giveaway එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒකෙන්ද වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම වීඩියෝ එක අන්තිමම කියන්නම් මොකද්ද giveaway එකේ කරන්න තියෙන්නේ කියලා. වීඩියෝට යන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රී ෆයර් වල টොප් අප් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව කන්ටැක්ට් කරගන්න. ඉතින් ලංකාවේ තියෙන අඩුම මුදලට සහ විශ්වාසවන්තව ඔයගොල්ලන්ට අපෙන් টොප් අප් කරගන්න පුළුවන්. ඉතින් රේට් එක පොඩ්ඩක් කාලෙන් කාලට එහෙම වෙනවා, අඩු වැඩි වෙනවා. ඒක අපි අඩු කරන්න පුළුවන්. ඒත් එකම අඩු කරනවා. ඉතින් දැනට තියෙන්නේ මේ ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ තියෙන ප්‍රයිස් ලිස්ට් එක. ඉතින් අපිට WhatsApp message එකක් දාලා easy cash හරහා ඔයගොල්ලන්ට টොප් අප් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් guys ඉතින් අද අපේ ලිස්ට් එකේ මුලින්ම තියෙන ID එක තමයි 16යි 20යි 700යි 2 කියන ID එක. ඉතින් guys මේ ID එක ඇත්තටම කිව්වොත් පිස්සුවක්. මේක like ගන්න ඕගොල්ලෝ බලන්න පුළුවන් 962යි k like තියෙනවා. ඉතින් level 69 මම තියෙන්නේ සුල්තාන් ප්‍රෝ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේක ස්පෙෂල් මොකුත් දෙයක් මුලින්ම පේන්නේ නැද්ද? like විතරයි මුලින්ම පේන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ elite pass badges සහ booyah pass badges කැටර් දෙන්න කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ 20000යි 27000යි 40000යි ලක්ෂ booyah pass එක ලක්ෂ ගානකුත් ගහලා දෙන බැච් පේනද? ඉතින් ඇත්තට පිස්සු ඇතුලේ account එකක් නෙන්න. මේක මේ 44000යි සමහරක් කියව 35000යි මේ අලුත් booyah pass වල යා බැච් ටික ගහලා නැහැ. ඉතින් මේ elite pass බැච් ටික බලහල්ලම අම්මලා සිරි වෙනවා මේ. ඔක්කොම වගේ 1000ට වැඩි අර අන්තිම දෙකේ වගේ තමයි 400 ගණන් තියෙන්නේ. අනිත් ඔක්කොම 50000යි පිස්සු හැදෙනවා guys. ඒක දැක්කම ඇත්තටම සුල්තාන් කෙනෙක් තමයි. ඇත්තම සුල්තාන්ලා මෙයාලා තමයි. ඉතින් ලංකාවෙත් ඉන්න මේ වගේ සුල්තාන්ලා ඉතින් අපි ඕගොල්ලෝ දන්නා ඉන්නවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝගේ ID එක පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙයා නම් එහෙම ලොකුවට ප්ලේ කරන කෙනෙක් නෙවෙයි. ඒ වෙනුවට මෙයා හොඳ සුල්තාන් කෙනෙක් අනිවාර්යෙන්ම. ඉතින් ඔයගොල්ලෝ කැමතිම ID පහ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න පිළිවෙලට. ඉතින් ඔයගොල්ලෝ දන්න ID දිනන අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට ඒ වීඩියෝ එකකින් අරන් එමු. ඉතින් අපි යමු අපේ ඊළඟ එක බලන්න. ඉතින් guys අද අපේ ලිස්ට් එකේ 4 වෙනි තැන තියෙන්නේ 1.544 කියන ID එක. ඉතින් ඒක ඇවිල්ලා තමයි level 44. මේක මොකද්ද මේ ස්පෙෂල් එක කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඉතින් මේකේ like තියෙන 85000ක් වෙනවා. ඉතින් ප්ලේ කරලත් නැහැ. ඒ කාලේ ප්ලේ කරපේකට ඇත්තටම මේක දැක්කම දුක හිතෙනවා. මට account එකක්වත් නැහැ දැන්. මේ account එක විකුණලා තියෙන දිවිච් account එක. ඉතින් අපරාධේ මේ අන්තිම එයා දාලා දෙන elite pass එකේ බැට් ටික ගහලත් නැහැ. සකුරාගේ ඉඳන් elite ටික දාගෙන ඇවිල්ලා දිගටම නවත්තා ඊට පස්සේ අපරාධ guys. ඉතින් මම ප්ලේ කරන්න ගත්ත elite එකක් තියෙනවා. මම ප්ලේ කරන්න ගත්ත royal එකේ ඉඳන් ඉතින් like එකක් දාමු අපි මෙයාට. මෙයා නම් අපරාධය ඇත්තට මේ වගේ account එකක් මට තිබ්බනම් ඒත් ඇති මම හදලා ගන්න top up කරලා ආයේ level අවුලකුත් නැහැ. ඕනේ elite pass ටික දිනවනේ. මේ ඉතින් ඕගොල්ලෝ කැමති ID අනිවාර්යෙන් මතක යටින් comment එකක් දාන්න. ඉතින් giveaway එකක් තියෙනවා මේ වීඩියෝ එකේ. giveaway එකට set වෙන්න අපි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. ඉතින් මෙයා කොහොමද play කරලා නැහැ. ඒකින්ද බලන්න දෙයක් නැහැ අපිට. ඉතින් guys අපි යමු ඊළඟ ID එක බලන්න. ඉතින් guys අපි යමු අපේ list එකේ 3 වෙනියට දෙන account එක මොකක්ද කියලා බලන්න. මේ ID එකත් ඇත්තටම පිස්සුවක්. ඉතින් මේ ID එක ඇවිල්ලා 1.6යි 2. ඉතින් ඔයගොල්ලෝ මේක මේ කොයර් ලියලා තියාගෙන ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් මේක බලන්න. අපේ සර්වර් එකට මේක පෙන්නනවා. ඉතින් මේක guys මේ level 19. ඒක වල කලින් මේක භාග්‍යයක් මොකක් කර වෙලා තිබිලා තියෙන level 100 තිබ්බේ. ඉතින් මෙහෙම බැච් එක ගහලා තියෙන්නේ. ඉතින් like තියෙනවා 748යි කියේ. ඉතින් පිස්සු හැදෙනවා. ඉතින් බලමු මෙයාගේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා. ඉතින් guys පේන ඇති මෙයාත් ඇවිල්ලා සුපිරි account එකක් හදන් යන්න ගිහපු කෙනෙක්. ඒ වුණාට ඌමනාවෙන් ප්ලේ කරලා නැහැ. ඉතින් සකුර බැච් එක ගහලා නැහැ. elite pass වල බැච් 50 ගහලා තින් ගන්න 50 51 ඒ ගණන් වලින් නවත්තලා මේ අන්තිම booyah pass එකක් දාලා බැච් 203ක් ගහලා ඊට පස්සේ ප්ලේ කරලා නැහැ. අපරාධ account එක ඇත්තරම. ඉතින් exam mate එකේ මත තියාගෙන ගේමින් ඉන්න පේන ඇති. මෙයාගේ පැක් ඩවුන්ලෝඩ් කරලා නැහැ මම. ඉතින් මෙයා වැඩි මැචුත් එහෙම ලොකුවට ප්ලේ කරලා නැහැ. ඒ සාමාන්‍යයෙන් ප්ලේ කරලා normal එකේ මේ එහෙම ලොකුවට ප්ලේ කරන එක නෙවෙයි. ඉතින් අපි බලමු මෙයා මොකද ළඟ ඉන්න කිට් එක කියලා. ඒ ඇස්සේ හෙලගුරු එකෙන් මේ නොටිෆිකේෂන් උත් වෙනවා. ඒක මට ඔෆ් කරන්න බැරි වෙලා. ඉතින් guys මෙන්න මේ කිට් එක තමයි මම ළඟ ඉන්නේ. ඉතින් මට මේක පෙන්නන්නේ නැහැ. ඉතින් අපි අපේ ලිස්ට් එකේ දෙවෙනියට තියෙන account එක මොකක්ද කියලා බලන්න.
ඉතින් guys මේ ID එක ඇවිල්ලා 1.04.87 කියන ID එක. ඉතින් මේ ID එකත් ඇත්තටම පිස්සුවක්. දැක්කම ඇත්තටම මට නම් දුක හිතෙනවා මේ වගේ account දැක්කම අපරාධ නේද බං කියලා. ඉතින් මේ account එක ඔයගොල්ලෝ මුලින්ම batch ටික පේනවා level 31. ඉතින් like 133ක් පේනද මේ batch ටික 7050යි 7071යි. ඊට පස්සේ අපි බලමු ගිහිල්ලා 20000 ගණන් ගහලා තියෙනවා batch වල. ඇත්තටම පිස්සු හදනවා 20000 ගණන් මේ. අපරාධ මේ අර batch ඔක්කොම වගේ 20000 plus මේක ගහලා තියෙනවා. බයි කරලා ඉතින් අපරාධ සුල්තාන් කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම මගදී ගේම් එක නැවැත්තුවේ. මේ account එක තාම ඇති බං හොඳ skin එහෙම. හොඳ ගානකට තාම දෙන්න පුළුවන්. ඉතින් අපරාධ සුපිරි account එකක් මෙච්චර batch තියෙනවා කියන්න බං ඇති. ඉතින් අර box එක මට අමතකයි. දැන් elite pass ගහම box වගේ හම්බුනා නේද මේ batch වැඩියෙන් ගන්න ගන්න. ඒකට magic cube බරෝ හම්බ වෙනවනේ. මේ කාලේ kit එහෙම ගන්න නැති. ඇත්තටම පිස්සුවක් guys මේක නම්. අපරාධින් දුක හිතෙනවා මේ වගේ account එකක් ගහම. ඕගොල්ලෝ කැමති මේ account එක මොකද්ද කියලා යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේව නම් ප්ලේ කරලා නැහැ. අර නෝමල් එකේ ඒ කාලේ ගහපුවා තමයි තියෙන්නේ. ඒ කාලෙත් අර ලොකුටම ප්ලේ කරලා නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් යන්තම් නෝමල් එකේ මැච් 165ක් වගේ තමයි ගහලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා guys ආයෙ පාරක් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඊයස්සේ කෝලුත් ගන්නවා පේන ඉතින් කස්ටමර්ස්ලා වීඩියෝ එකක් හදනකොට කෝල් කරනකොට තමයි එපා වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ කස්ටමර් සර්විස් එක සුපිරි. ඉතින් අපි වීඩියෝ එකක් හදනවා නම් තමයි පොඩ්ඩක් වැඩ පරක්කු වෙන්නේ. අද අපේ ලිස්ට් එකේ අන්තිමට මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා මේ account එක. ඉතින් මේක මම ඔය කලින් වීඩියෝ එකත් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ ගොඩක් රීච් වුණා. ඉතින් මම මේ වීඩියෝ එක ආයෙ අරගෙන ආවේ. ඉතින් guys මේ ID එක ඇවිල්ලා ඇත්තටම සුපිරි ID එකක්. මේක මොඩරේට් account එකක්. ඉතින් 1 2 3 4 5 6 7 8 තමයි ID එක. ඉතින් like තියෙන 3414ක්. ඉතින් 14k 14ක් කියලා නෙවෙයි. ඉතින් 14k මේ ඉතින් මේ ID එක නම් ගොඩක් අය දන්නවා. දන්න ඉතින් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ID එක ගේන්න බැරිම තරම් ඒ තරම් පිස්සු වෙන ID එකක් මේ. මොකද මොඩරේට් ID එකක්. මේ මොඩරේට් accounts නැහැ මේ වගේ account ලංකාවටම නෙවෙයි ලෝකෙටම 3ක් වගේ තමයි මට මතක විදිහට තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා next level account එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ මොකද මගුලට ටච් වුණා. හරි. ඉතින් අදට දෙන වීඩියෝ ඉවරයි guys. අදට මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඉතින් මේ account එකත් ඔයගොල්ලෝ බලාගෙන යන්න. මේ ඔක්කොම ID ඔයගොල්ලන්ට පුළුවන් අපේ සාමාන්‍යයෙන් මේ සිංගප්පූරු සර්වර් එකේ තියෙන account එකකින් ගිහිල්ලා බලන්න. අපේ region එකට මේ ඔක්කොම පෙන්නනවා account එක. හරිද? ඉතින් වෙන වෙන region වල තියෙන super account උත් මම ඉස්සරහට අරගෙන එනවා. ඉතින් අපේ giveaway එකේ කරන්න දෙන්නේ guys ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ආසම ID එකක් comment එකක් දාලා මේ වීඩියෝ එකේ තියෙන ID එකක් comment එකක් දාලා ඒකට වැඩිම like ගන්න. ඔයාට weekly membership එකක් අපි දෙනවා. ඒක තෝරනවා මේ වීඩියෝ එක 2k views හෝ 5k views වගේ ඉදි 2k වලින් වගේ අපි තෝරන්න. ඉතින් guys වීඩියෝ එකේ අන්තිමටම ගෙන අපේ account එකත් බැලුවා. ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. ඉතින් ඔයගොල්ලන්ට දේවල් ටික මතක් කරගෙන තියෙන ඉදික මතක් කරලා අනිවාර්යයෙන්ම අපි ඊළඟ වීඩියෝ එක සෙට් කරමු. ඉතින් ඔයගොල්ලන්ට top up කරගන්න නම් අපේ diamond list එකට set වෙන්න පුළුවන්. අඩුම මුදලට සහ විශ්වාසවන්තව ඔයගොල්ලන්ට වැට්ටික් කරගන්න පුළුවන්. easy cash සහ bank payment method වලින් ඔයගොල්ලන්ට diamond top up කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා guys. අනිවාර්යෙන් comment එකකුත් දාන්න. ඉතින් ඔයගොල්ලෝ මේ ID වලට කැමති නම් අනිවාර්යෙන් ඒත් comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට ඕනේ ඊළඟට ඕනේ videos මොනවද කියලා තේරින් comment එකක් දාන්න. ඔයගොල්ලෝගේ comment එක ඇත්තටම පට්ට විදිහට වටිනවා. ඒකෙන් ඇත්තටම මාර්ගයට motivate වෙනවා. බැලලා හරි ගමන්නේ comment එකක් දාන්න. comment එකක් තමයි දාන්න ඕන කොහොම හරි. ඉතින් මගේ බොක් කළ සෙට් එක අපි අදට ගිහින් එන්නම්. අපි ඊළඟ සෙට් එක හැමෝටම සුබ දවසක් ජය වේවා.